මේ තල කපන්න යන ගමන්. මේ ගොවි මහත්තයා තල කපනවා. කොහමද කියන්න බෑ තල කැපිලි කොහමද කියලා වාට පාඩුද ලාභද කොහමද කරන්නේ කියලා. කවුද මේ අරුණද? අරුණ මහත්තයා කියන්න බෑනේ ගොවි මහත්තයා. කොහමද කියලා. කාටද අරුණ මහත්තයා කිව්වන හරියද නෑ. කවන්නේ නැහැ ඉතින් මේ ලොකු ගොවි මහත්තයා කියන්නේ. කොහමද මේවා? මොකද ඉතින් කරන්නේ දැන් කවදාද කවනවා. දැන් කොහමද ගහ තල වපුරලා කොච්චර කාලයක් ඉන්න ඕනද? ආ මාස 3ක් ඉන්න ඕන. ඊට පස්සේ සතුන්ගෙන් බේර ගන්න ඕන. කලින් ගෙන් හරක් ඉතින් කපලා ගහලා කියලා වරවල් ගහලා ඒකල්ලා ඊට පස්සේ ඉතින් මුදල් කිනකොට දෙනවා නැති. තව මුදල කීයට විතර යනවාද? ජානක ඉතින් 450 500 තමයි යන්නේ. එතකොට ඔයාලා ගන්නේ? අපි ඉතින් ගන්නේ නෑ. අපි ඉතින් මේ කපනවා තමයි දෙන්නේ. දෙනවා. එතකොට වපුරන්න බීජ කඩෙන් ගන්නවා. එතකොට රුපියල් 1000කට ගන්නවා බීජ කඩෙන්. ඔව්. දෙනකොට 500යි. අපි මේවා පිටේ තියා ගන්නවා. නිකන් තියෙන්නේ. මේකනුත් $60 වෙනවා නේ. එනවා. මහන්සි වෙලා. එනේ. බයි බොහොම ස්තුතියි.